මේව එකක්වත් හෙට මගේ බර්ත්ඩේ එකට දාන්න නැති බවට ඔබගේ ලාගෙන් මම බලාපොරොත්තු වෙමි. පස්සේ දවසක දාගන්න හෙට දවසේ මම වැදගත් විදියට සමාජගත වෙන්න ඕන. අවුරුදු 25ක් වෙද්දි ජෝකර් කෙනෙක් විදියට සමාජගත වුණාම හරි. මට බෑ. ස්ක්‍රිප්ට් කියන්න තු රියල් කියන්න දෙන්නකෝ. කොතනින් කියලා තියෙනවද? ඔව් කියවන්න තුවාලේ. කොතනින්ද නවතින්න ඕනි කියන්නේ? ළඟ වැඩි. නවතිනවා මේ කොට වෙන්න නවතින්න. ඔව් හරි නවතින්න. මේ අන්තිම යන්නේ. කතරේ ගන්න. එනවා. 3 2 1. ඒක රිවයිස් කරන්න එකලා. හරිද? වැලන්ටයින් ඩේ එකට එයාට දෙන්න ගත්තේ. වැරදිලා චුට්ටක් කැවුනා. හරි හරි. දැන් ඕක රිවයිස් කරා. හරිද? ඊට පස්සේ ප්‍රොපර් කන්ටෙන්ට් එකක් හදන්න ඕන නම් ඕක දාන්න එපා. නියම ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා මුන්බා. උඹලා නම් අන්තිමයි. මේ වයිරල් ගන්න ඕන මිනිස්සු. අවුලක් නැහැ. කක්කි බරයිලා වගේ තමයි. අවුල. හරි හරි. ඕක දැන් රිවයිස් කරන්න. හරිද? ඒ කරලා ප්‍රොපර් එකක් like මේ chocolates and මේ ටික හොම්ම තියන්න කොතරින් හරි උඩ ගිහින් like මෙහෙම පේන්න like ගන්නවා වගේ ඔය පේන්නේ නැහැ අපේ අතේ තියන එක හරි මම මෙහෙම ඉන්න නෑ chocolate කියලා නේද රැවටුණා නේද අන්න ඒ වගේ එකක් දාන්න හරි රිවයිස් කරන්න හරි මට කියන්න ඕන ටික කියන්න ඔයාලා දැන් ඔතනින් යන්නකොට ලැස්ති වෙනවා රැවටුණා නේද chocolate නෙමෙයි නේ මට ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ cute item ඒ ඉතින් ගන්න ඕන තැන කියන්නේ නැද්ද? ඔයාලට වැලන්ටයින් ඩේ එකට මෙන්න මේ වගේ cute පස්සේ රිවර්ස් එකක් ගියා. රැවටුණා නේද? chocolate කියලානේ හිතුවේ. නෑනේ. මේ erasers. මේ notebooks. අනේ ඔය ටික ඇත්තේ. ඔය මක්කයි දාහම මාව කන්නේවා. කන්ටෙන්ට් කරන්න ඕනේ නෑ මට ලස්සන මගේ ෆොටෝ එක ගහන්න. මම කොණ්ඩේ කඩන්නද? කොණ්ඩේ කඩන්නද? අර බබේ කල්ලගෙන කියුට් නේ ඔයා ෆොටෝ එකක්ද ගහන්නේ කියනවාද මට ෆෝස් එකක් දෙන්න හරි ඕකේ ඒකල පොඩි බබෙටත් මේ විතරේ වුණු නම් මේව එකක්වත් හෙට මගේ බර්ත්ඩේ එකට දාන්න නැති බවට ඔබගේ ලාගෙන් මම බලාපොරොත්තු වෙමි. පස්සේ දවසක දාගන්න හෙට දවසේ මම වැදගත් විදියට සමාජගත වෙන්න ඕන. අවුරුදු 25ක් වෙද්දි ජෝකර් කෙනෙක් විදියට සමාජගත වුණාම හරි. ඔයා ගන්න මම මෙහෙම ඉන්නවා. පස්සේ ඒකට දාගන්න මියුසික් එකට. මියුසික් එක හිතා ගන්නවා. කොට ඉන්න පීනන්නට වගේ අපි ලේක් රවුන්ඩ් එකට ගිහලා මං යනවා පීනන්නට වටයක් ගහන්න මේක මැද්ද යනවා දාමු දැක්ද යන එක නෑ ටවල්ස් වගේ නැද්ද ටවල්ස් වගේ තියෙනවා මාලික විකුණන්න ටවල් ටිකක් අරගෙන මං යනවා බාල්දියක තරම් හරිම ක්‍රියේටිව්